මම ගොවියන් වෙනුවෙන් හඬක් සංවිධානයේ සභාපති ගලම්බිදුණු වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ අද දිනේදී මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව මාධ්‍ය හමු අපි පවත්වන්නට තීරණය කරේ ගොවියන්ට තිබෙන ප්‍රශ්න ගොවියන්ට තිබෙන ගැටලු සාකච්ඡා කිරීම සහ කතා කිරීම අරමුණෙන් අද දවස වෙනකොට අපි ගොවීන් සමග සාකච්ඡා කරා ගොවි ජනතාව මහා සංඝරත්නය දැනුවත් කරා අපිට දානය ලබා දෙන්නේ ගොවි ජනතාව අපිට වගකීමක් තිබෙනවා ගොවියන් වෙනුවෙන් නිරන්තරයෙන්ම හඬක් නගන්න ගොවියන් වෙනුවෙන් කතා කරන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට අපි අනුශාසනා කරනවා මේ රටට ඒ වගේම මේ රටේ ගොවියන්ට යම් ප්‍රශ්නයක් එන්නේ කොතනද අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා ගොවියන් වෙනුවෙන් හඬක් සංවිධානයේ විදිහට අද පෙන්වලා දෙනවා රටට ගොවි ජනතාව අද වෙනකොට අසරණ වෙලා තිබෙන මේ පොහොර ප්‍රශ්නේ දැන් අපි කලිනුත් මේ පිළිබඳව සාකච්ඡා කරා කතා කරා තාමත් මේ රජයට වැඩපිළිවෙලක් නැහැ ගොවියන්ට වෙලාවට පොහොර ටික ලබා දෙන්න මම හිතනවා මේ වෙනකොට නාමල් කරුණාරත්න මැතිතුමා මේ නගරෙ තිබෙන පොහොර කඩේකට ගිහිල්ලා අහලා බලන්න අද පොහොර මිල කීයද? පොහොර මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි වැඩි මිලට හරි ගොවියන්ට පොහොර ටික වෙලාවට ගන්න අවශ්‍ය ප්‍රමාණය නැහැ. ඒ නාමල් කරුණාරත්න මැතිතුමා එදා ගොවියෝ සමග අමුඩ ගහගෙන මහා පාරේ ගොවියන් වෙනුවෙන් නිරන්තරයෙන් කතා කර අපිට පෙවුණාද අමාත්‍ය ධූරයේ ලබාගත් දා සිට ඔබතුමා ගොවියෝ වෙනුවෙන් කොතනද හඬක් නගන්න පාරට ආවේ ඔබතුමා ගොවියෝ වෙනුවෙන් කොතනද කතා කරේ කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා එදා බලය ගන්න ඔබතුමාලා ගොවි ජනතාව පාවිච්චි කර බව අපිට පේනවා ඒ නිසා නාමල් කරුණාරත්න මැතිතුමා ඇතුළු මේ රටේ ජනතාවට අපි දැනුවත් කරනවා දැන් මේ ආණ්ඩුව මිනිස්සු ඡන්දෙ දීලා බලය ලබා දුන්නේ ගොවි ජනතාව පාරට බස්සලා ගොවි ජනතාවගේ කරමතින් නිසා අද ගොවියාව අසරණ වෙලා තියෙනවා පොහොර ටික නැතුව ගොයම කහ වෙලා තියෙනවා. මොකද යූරියා අද වෙළඳ පොලේ ගිහිල්ලා ඇව්වාම ඒ ගොවියන්ට ඕන ප්‍රමාණය ගන්න නැහැ. විසඳුමක් නැහැ. ඒ නිසා අවසානට ඔබතුමාලා තීරණය කරයි සත්තු ටික මරන්න. හැම සතෙකුටම ජීවත් වීම අයිතිය තියෙනවා. එහෙනම් අපි සත්තු මරණ එක විතරක් නෙවෙයි මේ රටේ මිනිස්සුන්ට තියෙන තව ප්‍රශ්න තියෙනවා. ඒ නිසා සමහරු ගිහිල්ලා දූපතකට දාන්න දූපත වතුරේ රිලවුන්ට පීනගෙන එන්න පුළුවන් කියන එක දන්නේ නැති ඔබතුමා මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න දන්නේ නැහැ ඔබතුමා ඒව මතින් බලයට ආපු එක විතරයි කරේ. ඔබතුමත් එක්ක අපිට පෞද්ගලික තරහක් නැහැ. අපි මේ පෙන්වුව ඔබතුමා ඔය කතා මාධ්‍යට ඇවිල්ලා කියන්න එපා. ඒවට විසඳුම් දෙන්න. ඒව ඔබතුමා අල්ලන්න හොරට විකුණනවා නම්. ඒ වගේම යූරියා පොහොර අපි දැක්ක පොළොන්නරුවේ අල්ලවුවා. පොහොර ගබඩාව. නීතිය ක්‍රියාත්මක කරන්න. ගන්න වන්දි. අවුරුදු 10 15 හිරේ දාන්න. මේ පරිසරයේ දූෂණය වෙනවා පොලිතින් දාන ලොකු ලොකු වාහන වලින් කුණු කසල පාරවල් වල දාලා එව්වට ගහන්න දඩ. සිංගප්පූරු වගේ නීති ගේන්න. අපි ඒවට විරුද්ධ නැහැ. ගොවි ජනතාව අසරණ කළොත් ගොවි ජනතාවට ඔබතුමාලා අත තියන්න ආවොත් සෙල්ලම් වෙන්නේ නැහැ කියන එක තමයි අපි මේ වෙලාවේ මතක් කරන්නේ ගොවියන් වෙනුවෙන් හඬක් සංවිධානයේ විදිහට අපි විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවේ මතක් කරලා දෙනවා ගොවි ජනතාවගේ පොහොරවල ඔබතුමාලා ප්‍රමිතිය සහතික කළ යුතුයි ගොවි ජනතාවට වෙලාවට පොහොර ටික ලබා දිය යුතුයි ඒ වගේම ඔබතුමාලා අපි ඉල්ලා සිටිනවා පොහොර සහනාධාරය වෙලාවට ලබා දිය යුතුයි ලුණු ටික සපයා ගන්න බැරි ආණ්ඩුවට වැඩ බැරි මේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නැති මේ ආණ්ඩුවට අපි රතු නිවේදනයක් දෙනවා දින 7ක් 8ක් ඇතුළත මාස ගණන් යවන්න නැතුව ගොවින්ට මේ පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තියලා වගකීමෙන් ඔබතුමාලා විසඳුමක් දෙන්න මේ රටේ පොහොර හිඟයක් නැහැ කියලා කියනවා බොරුනි කියන්නේ අපි දන්නවා දැන් මේ වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් බාල පොහොර පහුගිය කාලේ අල්ලලා නීති තදින්ම ක්‍රියාත්මක කරා රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි මහා සංඝරත්නයේ විදියට මේ රටේ මහ ජනතාවගේ මුදල් කවුරු හෝ පාර්ශවයක් සොරකම් කරලා තියෙනවා නම් ඒට නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. ඒ වෙනුවෙන් අපි හැම වෙලාවෙම රජයට ස්තුති කරනවා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒ රජය ආවෙත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ජනතාවට පොරොන්දු වෙලා. මම හිතනවා දැන් මේගොල්ලොන් පලී ගැනීමම දේශපාලන දඩේමම කරගෙන යනවා විනා අපිට පේන්නේ නැහැ ගම් මට්ටමේ බිම් මට්ටමේ සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගොවීන්ට තාමත් ලැබෙන්නේ වෙළඳ පොලෙන් බාල පොහොර ටික. මොකද එදා කිව්වා ඒ පොහොරවල තියෙනවා මේ බාල පොහොර තියෙනවා. ඒ පොහොර ප්‍රශ්නෙට අද වෙනකන් විසඳුමක් ලබලා දීලා නැහැ. හැබැයි වෙළඳ පොලේ තිබෙන්නේ බාල පොහොර තාම. ඒ වෙනුවෙන් අපිට රජයට පේන වැඩපිළිවෙලක් නැති බව. ඒ නිසා අපි මතක් කරනවා හොරු අල්ලලා හිරේ දාලා නීතිය ක්‍රියාත්මක සමහර මන් දැක්ක මැති ඇමතුරුන්ට තාම නීතිය ක්‍රියාත්මක කරලවත් අධිකරණයක නඩුවකින් තීන්දුව කරලවත් නැතුව මේ රටේ සමහර මැති ඇමතුරු අධිකරණයෙන් දෙන්න ඕනේ තීන්දුව පාර්ලිමේන්තුව ඇතුලේ බිම් මට්ටමේ අපි දැක්කා අහවලා හිරේ දානවා අහවලා ජම්පර් රන්දනවා මේ මොකද්ද මේ නීතිය අතට අරගෙන මේ යන සෙල්ලම
වාහන නවත්තන්න ඕනේ. කාට වුණත් වැරදි කරපු අයට අධිකරණයෙන් තීන්දුව. අධිකරණය කියන්නේ මේ රටේ උත්තරීතර ආයතනයක්. අධිකරණයේ ගන්න තීන්දුව පිළිබඳව අපිට කතා කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ යම් අය වැරදි කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් මේ රටේ කෘතගුණ දන්නා ජනතාව දන්නවා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ ජනතාවට රටට ජාතියට විශාල සේවයක් කරපු නායකයෙක්, එදා තිබුණු යුද්ධ නිමා කරන්න නායකත්වය දුන්නු නායකයා, ත්‍රිවිධ හමුදාවට ඒ වගේම මේ රටේ ජනතාවට විශාල සේවාවක් කරපු නායකයෙක්. මාම්මාවත් ඉදිකරා මේ රටේ ගොවියා අසරණ නොකර ගොවියා එදා පෝසත් උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ. ඒ නිසා මහින්ද මහත්තයා අද විවේචනය කරලා එතුමාට මඩ ගහලා ගල් ගහලා අපහාස කරලා නිඳා කරපු ජනතාවම තමයි එතුමාව ඡන්දෙ දීලා බලයට ගෙනාවේ. අද මේ රජයට අමතක වෙලා තියෙනවා මේ රජයේ බලයට ගෙනාවෙත් ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතාවමයි කියන එක. මෙයා එළියට ගෙනියන්නේ ආයේ ජනතාවම. අද වෙනකොට ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳව බලවත් කලකිරීමක් තිබෙනවා. ඒ වගේම මේ රටේ ජනතාව මහා සංඝරත්නයේ අපි දවසක ආය නැවත එකතු වෙනවා. මේ රටේ නිවැරදි තීන්දුව తీරන මේ රටේ වගකීතු ආයතන නොගත්තොත් අපි හැමෝම එකතු වෙලා හඬක් නගනවා. නිසා අපි රජයේ යම් වැඩපිළිවෙල අගය කරනවා. වගේම රජයේ විසින් කරගෙන යනු ලබන වැරදි ක්‍රියා අපි විවේචනය කරමින් පෙන්වා දෙනවා. මේ පොහොර ප්‍රශ්නෙටත් අපි එහෙම තමයි ඉල්ලන්නේ. එදා කිව්වා මත්ද්‍රව්‍ය හම් වෙනකොට ප්‍රසිද්ධිය විනාශ කරනවා කියලා. ඒ වගේම බහල පොහොර ගෙන්නපු අයට නීතිය තදින්ම කියලා පහුගිය රජයල් වලින් කරේ කිව්වා. මේ රජයත් ඒකමද දිගටම අනුගමනය කරන්න කියන එක අපි ආන්නේ. ඒ නිසා අපිට මේ රටේ යම් අය විවිධ කාලවල බලයට එනවා, විවිධ පොරොන්දු දීලා. මේගොල්ලොනුත් ගොවීන්ට පොරොන්දු දීලා ආවේ. මේ පොහොර සාලාදාරේ නොදී හරි ගොවියාට අඩු මුදලට වෙළඳ පොලෙන් හරි පොහොර ටික ගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. වෙලාවට ඒ ටික ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙලාව පහු වෙලා පොහොර ලැබුණාම ගොවියාගේ අස්වැන්න අඩු වෙනවා.